අයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලා හැමදේම සාදරයෙන් පිළිගන්නවා. මම අද ගොඩක් දවසකින් දැම්මේ නෑ වීඩියෝ එකක්. නිසා මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස් රූපාන්දින ක්‍රම කීපයක් තමයි මිනිස් රූපයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ තමයි මම අද ඇඳලා දෙන්නේ. ඇඳලා පෙන්නන්නේ. එතකොට ඔයාලට ඔය ගොඩාක් ප්‍රකාශන චිත්‍රات කරලා තියෙනවා. මොකද මේ මිනිස් රූප ඇඳ ගන්න බැරුව අන්න ඒ නිසා මම අද කියලා දෙනවා මිනිස් රූප අඳ ගන්න විදිය සරල ක්‍රම ටිකක්. ඒක බලා ගන්න පුතට එතකොට පුළුවන් ඇඳ ගන්න. මම අද මේ චාපෝල් පෙන්සල තමයි පාවිච්චි කරන්නේ. බලමු අපි යන්නේ කොහොමද කියලා. අඳ ගන්න. සරල ක්‍රමයෙන් ගන්න මම මෙන්න මේ හැඩයට දාගන්න ඉස්සෙල්ලා හැඩ දමාගෙන ෆොටෝ රූප ඇඳලා අඳින්න පුළුවන්. ඕක කොහොම කරන්න උනත් මේ ඉස්සෙල්ලා මේ සරල හැඩ දාගන්න ඕනේ. අපි දැන් මේ එක්කෙනෙක් මෙහෙම ඉන්නවා අඳින්න පුළුවන් අපිට දැන් අපිට පුළුවන් මෙහා මෙහෙම පොඩ්ඩක් හිටගෙන ඉන්න ගොවිරාල කෙනෙක්. අපිට ඔයගේ මාතෘකා මම මේක ළමයින්ගේ මේ පාඩම් මේ දරුවන්ට තියෙන පාඩම් මේ කරගෙන මම මේ කරන්නේ. ඒ නිසා මේ අපිට අඳින්න වෙනවා ගොවිරාල කෙනෙක් කුඹුරක වැඩ කරන. ගොවිරාල කෙනෙක් නැත්තම් කම්බල බුදින ගොවියෝ කියලා ඒ මාතෘකාව යටතේ එනවා. ඒ නිසා මම දැන් මෙහෙම හිටගෙන ඉන්න ගොවිරාල කෙනෙක්. මෙහෙම ෆොටෝ රූප දාගන්නවා බලන්න. මේ කකුල මේ කකුලට බර ගහගෙන හිටගෙන ඉන්න. උඩ මේක මෙහෙම ඇල කරන්නත් පුළුවන්. මේ කකුල පොඩක් ඉස්සරහින් තියන්න. මේක මෙහෙම බර ගහලා මෙතෙන්ද හිටගෙන ඉන්න. ඊළඟට මේක අත මෙහෙම තියන්න. ඉන්නට අත තියන්න. අපි හිතමු උඩැල්ලක් අල්ලගෙන ඉන්නේ කියලා. දැන් අපිට මේ ඔළුව මෙයා මේ සයිඩ් එකක් බලන්න කෙනෙක්ලා කෙලින් ඉස්සරහ බලන්න. ඔන්න හැද සරල හැද. දැන් අපි මේකෙන් ගොඩ නගනවා. එක දාලා ඔළුවෙන් නම් පටන් ගන්න. දැන් ඔන්න මම මේ පෙන්සලෙන් අඳිනවා. මේක මුණ පැත්තකට හැරිලා තියෙනවා. ඔබේ පොඩි චටාවක් වෙන්නලා මුන්න මේ හතර හැරිලා බෙල්ල මෙහිට ඇඟ මෙහාට හරවලා ඉන්නේ. අපි බෙල්ල තමයි දැන්නේ දමන්නේ. මේ බෙල්ල මෙහාට ඇඟ
අතින් දැන් මේ ඇඟ පොඩ්ඩක් මෙයා කුඩු ගැහිලා ඉන්නේ. වැඩ කරන කට්ටිය ඒ නිසා මේ ගොඩාක් මේ ඇඟ එනවා මෙහෙම නැමිලා ඉන්නවා. ගොඩාක් පුෂ්ටිමත් කෙනෙක් නෙමේ ගොඩක් කියන්නේ නිකන්. ඒලා වැඩ කරන කට්ටිය ඒ නිසා අත දැන් මේ ඇඟ මේ කකුල විදියට දැම්ම කකුල මේ කකුල චුට්ටක් මේ සැකිල්ල පිට පොඩි වෙනසක් කරගන්න වෙනවා. එහෙම මේක හදනකොට ඕන ටිකක් මේක උස් කරාට කමක් නෑ. මේ රූපේ කොටයි වගේ චුට්ටක් කොටයි වගේ නිසා මම මේවා කරගත්තා. මෙතන අපි සරමක් දාලා පොඩ්ඩක් මෙතන වෙනසක් කරගත්තා. මොකද මේ පොඩ්ඩක් මේ කොට වගේ පේන රූපේ එකක් මේක වැඩි උස් කරන්න මේක බෑ. අන්න අපි සරමක් ගන්න ඕනේ. සරමක් දාලා මේ බඩ දැන් අපිට මේ අන්තර රේඛා මකලා දාන්න පුළුවන්. මේ කකුල අපිට සම්බන්ධ කරගන්න මම මෙහෙම ඇන්දේ දැන් මෙයා මේ කකුලට බර ගහලා මෙයා හිටගෙන ඉන්නේ. මේ චුට්ටක් මෙයා මහත් වෙනවා. මේ කකුල අපිට දාන්න පුළුවන් මේ විදිහට මෙයා පොඩ්ඩක් අර දමා ගත්තට හදාගන්න වෙනවා හැදී. මේ දැන් ඔන්න ඔය විදිහට දැම්මා. දැන් මේ හැරිය මතු වෙනවා. මෙතන මාර්තියක් වගේ යනවා. මෙතන කකුල මෙතන මේ ඇඟ හැරෙනවා. මේක පිටි හැඩයක්. මෙතන මෙහෙම උරට දෙකක් තියෙනවා. මෙතනින් තමයි මෙහෙම ඇඟ මෙහෙම හරියන්නේ. ඔන්න ඔය විදිහට මෙතනින් මෙයාගේ මෙතන බෙල්ල මෙතන බෙල්ලේ මෙහෙම නාරතියක් තියෙනවා. පස්සේ මෙතන මෙහෙම කකුල දැන් මෙතන හැද වෙනවා. මෙහෙවන වෙනවා. ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්.
Nagsalita ng tulong. විදිහට අපිට මේක හදන්න පුළුවන් ඉතින්. මේ අවශ්‍ය තැන්වල හදට දාලා cerita ganda පුළුවන් මේ උදැල්ලක් කියන්නේ. Vidiet. මිනිස්සු පැයක් අඳින්න පුළුවන්. ටක්නම් හතරදී වගේ නම් මේ කකුල අඩු කරනවා ටිකක්. ඒක නිකන් දැනෙනවා. අඳින්න පුළුවන්. ඊපස්සේ මේවා වෙන වෙනම අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕන. ඒක කතාව හරියනවා. අනිත් වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. පුරු වෙන කට්ටිය මේවා කරන්න ඕන. මෙන්න මේ ලවුම. යම් මේ පැත්තට හැట్లా ඉන්නේ. අත බෙල්ල මේ පැත්තට මෙහෙම හරවලා ඉන්නේ. ඔන්න. මෙහෙම දාගන්න මේකලා ඉන්නේ. දැන් මේක අඳින්න පුළුවන්. Karena ternyata catat jendela. Ini mereka trauma. වෙන අධ්‍යයනය කරනකොට තව අපිට මේ වැරදි අහු වෙනවා.
වෙන මෙන මධ්‍යයනය කරනවා. එතකොට එක තව චුට්ටක් ඇඟ මෙහාට හරවලා ඔළුව මේ පැත්තට හරවලා මෙන්න වෙන මධ්‍යයනය කරගත්තාම තව ටිකක් මේ වැරදි හුවෙනවා අපිට. එතන වෙන මේ බෙල්ල මේ පැත්තට තියෙන එක හරවලා තියෙනවා. දැන් මේ අතත් අපිට පුළුවන්. මේ අත තියෙනවා. මෙතන කඩාන වැටෙනවා වගේ. මේ හරිය තමයි මතු වෙනවා වගේ හරි. මේ හරිය කියවන්නේ. මේක රවුම් හැදයක්. මේක මතු වෙන්නේ මේ හරිය. ඉස්සරහට වෙන්නේ. වගේ අන්දින්න පුළුවන්. පොහම අපිට පුළුවන් මේවා තව හොඳට වෙන අධ්‍යයනය කෙරෙල්ලෙන් තමයි ගොඩක් කර මේවත් අනි තනිවම අධ්‍යයනය කෙරෙල්ලෙන් තමයි ටිකක් හුරු වෙන්න පුළුවන්. ඔකේ හුරු වෙන්න කට්ටිය එතකොට ඔයාලට මේ විශේෂ කරගන්න පුළුවන් බැරි නෑ. අපහාස කරන අයද. තව ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අදට මම නවතින්න. නැවත දවසක සූප තාම සූප ටිකක් අඳින හැටි කියලා දීලා පාට කරන හැටි කියලා දෙන්න පුළුවන්. ඒ ඊළඟ වීඩියෝ එකකින් අපි ඒක කල් දාමු ඊළඟ වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එක නරඹුවාලට බොහොම ස්තුතියි. මගේ channel එක subscribe කරන්න මේ වීඩියෝ වලට මොනවා හරි තරම් දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒවත් කියලා යවන්න. ඔයාලගේ අදහසුත් මට කියන්න. බොහොම ස්තුතියි.